සති ලග්න පලාපල පිළිබඳව ඔබ දැනුවත් කරන්න අපි සූදානම් වෙනවා. නොවැම්බර් 8 වෙනිදා සිට නොවැම්බර් 14 වෙනිදා දක්වා මේ සතියේ කොයි ආකාරයකින්ද ඔබට ගෙවෙන්නේ කියන වගයි අපි ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේෂ ලග්නේ ඔබට මේ සතියේ ගෙවෙන්නේ කොයි ආකාරයකින්ද කියලා අපි ප්‍රථමයෙන් දැනුවත් කරන්න සූදානම්. මේෂ ලග්නේ ඔබට වෙනදාට වඩා ජීවිතයේ නොසන්සුන්කාරී තත්වයක් ඇති කරන කාල සීමාවක් බවට පත් වෙනවා. හිතේ කනස්සල ස්වභාවයක් ඇති වෙනවා වගේම වැඩිහිටියන්ට උපකාරයක් කිරීමට ඉඩ හිමි වෙන කාලයක්. වෙනදාට වඩා Taman යන එන ගමන් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. හදිසි ගනුදෙනු කටයුතු වෙනුවෙන් Tamanට ඉඩ කාලය වෙන් කරන්නට ඉඩ හසර ලැබෙන කාලයක්. උෂ්ණාධික අසනීපයක් නිසාවෙන් පීඩා ඇති කරන ලබන කාලයක් වගේම ජය අංකය බවට පත්වන්නේ අංක 6 ජය වර්ණයේ දම් වර්ණයේ සුබ දිනේ බවට පත්වන්නේ මේෂ ලග්න හිමියන්ට බදාදා දිනේ. රැකියාවේ ඉදිරි සැලසුම් වෙනස් කිරීමට සිදුවෙන කාල සීමාවක්. වගේම රැකියාවේ කටයුතු වලින් වෙනදාට වඩා තමා කැපී පෙනෙන කාලයක් බවට පත් වෙනවා. නිතර අතේ පයේ හිරි ගතියකට ප්‍රතිකාර ගැනීමට සිදුවෙන කාල සීමාවක් බවට මේෂ ලග්න හිමියන්ට මේ කාලයේ පත්වීමට ඉඩ හසර තිබෙනවා. විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි මේ ප්‍රතිඵලය මේ පලාඵල අපි පවසන්නේ සමස්තයක් විදිහට ලග්නයන්ට පොදුවේ. Tamanගේ පලාඵල නිශ්චිතව ඔබ දැනගන්න Tamanගේ කේන්ද්‍රය වෙනම පරීක්ෂා කළ ගත යුතුයි. පෞද්ගලික පරීක්ෂාවක් තුළින් Tamanගේ සියලු තොරතුරු නිවැරදි ආකාරයෙන්ම දැනගන්නට හැකියාව ලැබෙන බවත් අපි සිහිපත් කරනවා. වෘෂභ ලග්න හිමියන්ට මේ සතිය කොයි ආකාරයකින්ද ගත වෙන්නේ කියන වග අපි කියන සූදානම් වෙනවා. ඊළඟට සුබ දවස බවට පත්වන්නේ සිකුරාදා දිනේ වෘෂභ ලග්න හිමියන්ගේ ජය වර්ණය ලා කොළ වර්ණය, ජය අංකය අංක 2 සහ අංක 6. තමන්ගේ කරගෙන ආපු වැඩ කටයුතු වල යම් ප්‍රමාදයක් සිදුවනවා වගේම තමන්ගේ ඉදිරියේදී සැලසුම් කළ වැඩ කටයුතු වල යම් ප්‍රමාදයක් ඇතිවන්න පුළුවන් කාල සීමාවක්. තමන්ගේ පවුලේ අය සමග මිතුරන් සමග යම් සුළු මතභේදකාරී තත්වයන් මතුවිය හැකි සතියක් බවට වෘෂභ ලග්න හිමියන්ට මේ සතියපත් වෙනවා. වෙනතට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාල සීමාවක් වගේම ළඟව හිතවතුකු සමග මුදල් හුවමාරු සිදු කර ගැනීමට මුදල් ගනුදෙනු සිදු කර ගැනීමට කටයුතු සැලසෙන සතියක්. රැකියාවේ කටයුතු පිළිබඳව තරමක් දුරට අවිවේකී බවක් ඇති කරන ඔබට විවේකී කාලය අඩු කරන කාල සීමාවක් වගේම යොදාගත් සැලසුම් වෙනස් කිරීමට සිදුවෙන කාල සීමාවක්. තමන්ගේ ස්ථානය රැකියා ස්ථානය වෙන්න පුළුවන්, තමන් පදිංචි ස්ථානය වෙනස් වෙන්න පුළුවන්. ඒ ආකාරයේ බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ බලාපොරොත්තු ඉටු වෙන කාල සීමාවක්. ලිපි ලේඛන සම්බන්ධයෙන් අස්ථානගත වීමේ යම්කිසි ගැටලුවකට මුහුණ පාන්න සිදුවෙන කාල සීමාවක් වගේම පපුවේ වරින් වර ඇතිවන සෙම් රෝග ආශ්‍රිතව වගේම හිස රදේ ආදීන් පීඩාවන් වලට Tamanට පත් වෙන කාල සීමාවක්. යම් පාදයක හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ගන්නත් වෘෂභ ලග්න හිමියන්ට සිදු විය හැකියි. එලෙසයි වෘෂභ ලග්න හිමියන්ට මේ සතිය ගෙවෙන්නේ. මිථුන ලග්න හිමියන්ට කොයි ආකාරයකින්ද මේ සතිය ගෙවෙන්නේ? සුබ දිනේ බ්‍රහස්පතින්දා දිනේ ජය අංකය අංක 7 ජය වර්ණය කහ වර්ණය. මිථුන ලග්න හිමියන් අනිවාර්යයෙන්ම ප්‍රවේශම් විය යුතුයි හදිසි වැටීම් තැලීම් වලින්. ඒ වගේම කල්පනාවෙන් කටයුතු කළ යුතු කාල සීමාවක් විදිහට වෘෂභ ලග්න හිමියන්ට අපිට මේ කාලය හඳුන්වා දෙන්න පුළුවන්. දැන් මිථුන ලග්න හිමියන්ට මේ කාලය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මිථුන ලග්න හිමියන්ට තමන්ගේ පවුලේ කටයුතු වලදී මූලිකත්වයේ ගන්නට සිදුවෙන කාල සීමාවක්, පවුලේ උත්සවයක් පිළිබඳව සැලසුම් ඇති කරන කාල සීමාවක් වගේම සමාජ සේවා කටයුතු වලින් තමන් ප්‍රසිද්ධියට පත් වෙන කාල සීමාවක්. තමන්ගේ හිතේ තිබුණු මානසික පීඩාවන් දුරු වී යම් සිතේ සැහැල්ලුවකින් කටයුතු කරන්න පුළුවන් කාලයක් මිථුන ලග්න හිමියන්ට ඔන්න මේ සතියේ උදා වෙනවා. රැකියාවේ කටයුතු පිළිබඳව දුරදිග සිතා බලා කටයුතු කළ යුතුයි. ඒ වගේම අමතර ආදායම් ලැබෙන සුළු රැකියාවන් වලට යොමු වන්න ඉඩහසර ලැබෙන කාල සීමාවක්. ශරීරයේ ලේ විසවීමේ රෝග, ශරීරයේ විස බීජ ඇතුළත් වීමේ රෝග තමන්ට මේ කාලය තුල ඇතිවන්න පුළුවන් කියන එකත් අපි සිහිපත් කරනවා. ඊළඟට කටක ලග්නයේ විතර යොමු වෙනවා. කටක ලග්න හිමියන්ට අමතර වියදම් යොමු වෙන කාල සීමාවක්. ජය අංකය අංක 3 සුබ දවස බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදින ජය වර්ණයේ බවට පත් වෙනවා. කටක ලග්න හිමියන්ට රතු වර්ණය. අධිරුධිර පීඩනයේ පවතින අය වෙනදාට වඩා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. අධිරුධිර පීඩනයේ අඩු වැඩි වීම ඇති වෙන්න පුළුවන්. සෙම් රෝග වගේම ලේ විෂ වීමේ දෝෂයන් වරින් වර ශරීරයේ ඇතිවන්නට පුළුවන්. තමන්ට තිබුණු අගහිගකම් වෙනස් වෙලා තමන්ට අතේ මිටේ සරු වෙන කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. තමන් පොරොන්දු වෙච්ච විදිහට බලාපොරොත්තු වෙච්ච විදිහට යම් ගිවිසුම්කාරී කටයුත්තක් ගිවිසුම් ගත වීම හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මේ කටයුතු සිදු කරන්න හැකියාව ලැබෙනවා.
තමන්ගේ නොගැලපෙන ඇසුරක් නිසාවෙන් සිතේ නොසන්සුන්කාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අමතර වියදම් බහුල වෙන කාල සීමාවක්. මුදල් ලැබෙනවා. ඒ වගේම වියදම් පක්ෂෙත් වැඩි වෙනවා. උගත්කමට සරලන රැකියාවන් ලැබීමට මාර්ග ඇති වෙන කාල සීමාවක්. ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් නව මුහුණුවරක් ගන්න. තියෙන ව්‍යාපාරයේම අලුත් විදිහකට වෙනස් කරන්න. තියෙන ව්‍යාපාරයේම වඩා ප්‍රචලිත වෙන විදිහට අලුත් ශාකව නැති කරන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම අනද නිලධාරීන් රැකියාවන් වලට අලුත් රැකියා හිමි වෙන්න හේතු සාධක ඇති වෙන කාල සීමාවක්. සිංහ ලග්නයේ වෙතට අපි යොමු වෙනවා මේ මොහොතේදී සුබ දවස බවට පත්වන්නේ සඳුදා දිනේ ජය අංකය අංක 4. සිංහ ලග්නයට ජය වර්ණයේ බවට පත් වෙනවා කොළ වර්ණය. තමන්ගේ සැලසුම් කර යුතු සැලසුම් කළ මේ සියලු වැඩ යම් තාක් දුරකට ප්‍රමාදයක් ඇති වෙන කාල සීමාවක්. පැවති වගකීමකින් නිදහස හිමි වෙන කාල සීමාවක්. ඒ වගේම තමන්ට නොගැලපෙන තමන්ගේ තත්වයට තමන්ගේ රැකියාවට තමන්ගේ පෞල් පසුබිමට නොලැබෙන නොගැලපෙන ඇසුරකට යොමු වෙන ඉඩ හසර උදා වෙනවා. නිතර වයසින් අඩු අය සමග ලෙන්ගතු වෙන්න හිතවත් වෙන්න ඉඩ කටයුතු හැදෙන කාල සීමාවක්. තමන් මිනිසින් තරුණ වෙන කාල සීමාවක්. ආගමික කටයුතු වෙනුවෙන් ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන්න වෙන සංවිධාන ශක්තිය දෙන්න වෙන කාල සීමාවක්. සාහිත්‍ය හා කලා කටයුතු සම්බන්ධ රැකියාවන් වලට යොමු වෙන කාල සීමාවක්. රැකියා ස්ථානයේ අය අතර හොඳ හිත දිනාගෙන කටයුතු කරන්න හැකි වෙනවා. ශරීරයේ වෙහෙස කර බව තරමක් වැඩි වෙන කාල සීමාවක් වගේම හදිසි වැටීම් තැලීම් වලින් පරිස්සම් වෙන්න ඕන දුර්දිග බලා කටයුතු කිරීමත් ඉතාම වැදගත්. කටක ලග්න හිමියන් සිංහ ලග්න හිමියන් ඉන්පසු අපි කන්‍යා ලග්නයේ වෙතට මාරු වෙන්න සූදානම්. සුබ දවස ඉරිදා දිනේ ජය අංකය අංක 6 ජය වර්ණය ලා කොළ වර්ණය. කන්‍යා ලග්න හිමියන්ගේ රුධිරගත සීනි මට්ටම ඒ වගේම අධිරුධිර පීඩන තත්වයන් කෙරෙහි සැලකිලිමත් වන්න ඒ වගේම වාත වේදනාවන් කෙරෙහි ප්‍රතිකාර ලබා ගන්න සිදු වෙන කාල සීමාවක් විය හැකියි. තමන්ගේ පවුල තුල තමන්ගේ කුටුම්බය තුල තිබුණු බැඳීම් වැඩි කරන කටයුතු කිහිපයකට සම්බන්ධ වෙන අවස්ථා උදා වෙනවා. අලුතින් හිතවතුන් මිතුරන් හඳුනා ගන්නට තමන්ගේ පවුලට එකතු කර ගන්නට තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නට ඉඩ හසර ලැබෙන කාලයක්. මිහිරි ආහාර පාන කෑමට හිමි කරන තමන්ට යම් ප්‍රිය සාදයන්ට භෝජන සංග්‍රහයන් වලට සහභාගී වෙන්න සිදුවෙන කාලයක්. තමන්ගේ දේපල ගැටලුවක් සම්බන්ධ තිබුණු ගැටලු निराකරණය කරගන්න පුළුවන් කාල සීමාවක් වගේම අලුත් රැකියා අපේක්ෂාවන් සිටින අයට අලුතෙන් ඔන්න කන්‍යා ලග්න හිමියන්ට රැකියාව උදා වෙනවා. නව දැනුම සොයන මාර්ගවලට හිත යෙදෙන ඒ සඳහා කාලය යොමු කරන්න සිදෙන කාල සීමාවක්. කන්‍යා ලග්න හිමියන්ට ඒ විදිහටයි මේ සතිය ගෙවෙන්නේ. තුලා ලග්න හිමියන්ට හදිසි ධන වාසනා ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා. ජය අංකය අංක 4 ජය වර්ණයේ ධම් වර්ණයේ සුබ දවස ඉරිදා දිනය. හදිසියේදී ඇතිවන දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්න සිදු වෙන්න පුළුවන්. සමේ රෝග නැත්නම් සමේ කැසීම් වගේ දේවල් චර්මගත රෝගයක් නිසා වෙන්නේ. එහෙම නැත්නම් යම් අසාත්මිකතාවයක් වෙනුවෙන් Tamante බෙහෙත් ගන්නට ප්‍රතිකාර ලබා ගන්න සිදු වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳව Tamante සැලකිලිමත් වෙන්න සිදු වෙන කාල සීමාවක්. උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්නට සිදු වෙන කාල සීමාවක් වගේම හිත ඒ වෙනුවෙන් නැමෙන උත්සාහය උනන්දු වැඩි කරන කාලයක්. මව්පස ඥාතියෙකුගෙන් උපකාරයක් හිමි වෙන්න හැකියාව තියෙනවා. දුර ගමනක් වෙනුවෙන් කටයුතු සෝදානම් වෙනවා. රැකියාවේ කරගෙන යන වැඩපිළිවෙල වෙනස් කරමින් අලුත් විදිහකට හොඳ විදිහට තවත් ධනාත්මක විදිහට රැකියාව කරන්න හිත යෙදෙන කාලයක්. වෘශ්චික ලග්න හිමියන්ට මේ සතියේ ගෙවෙන්නේ කොයි විදිහටද? ජය අංකය අංක 4 ජය වර්ණයේ කොළ වර්ණයේ සුබ දිනයේ අඟහරුවාදා දිනේ තමයි වෘශ්චික ලග්න හිමියන්ට. රැකියාවේ වගකීම් Tamante වෙනදාට වඩා Taman පිට පැවරෙන කාල සීමාවක Tamanගේ යහළුවෙක් පැමිණෙන්නේ නැති නිසා හින්ද වෙන්න පුළුවන්. නැත්නම් ප්‍රධානියාගේ වෙනත් අලුත් පැවරීමක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඇති වෙන කාල සීමාවක්. අලුත් වෙළඳ ව්‍යාපාර කටයුතු ආරම්භීමට අවස්ථාව සැලසෙන කාලයක්. ශාරීරික සෞඛ්‍ය පිළිබඳව අනිවාර්යෙන් ඉන්න සෙලිමත් වෙන්න. යටපත් වෙච්ච සෙම් අමාරුවක් නැවත මතුවෙන කාල සීමාවක් වගේම සමේ රෝග ඇති වෙන්න පුළුවන්. උෂ්ණාධික ආහාර පාන ගැනීමෙන් වළකින්න. ඒ කියන්නේ තක්කාලි ඉස්සු වගේ උෂ්ණයේ වැඩි සැර වැඩි ආහාර පාන ගැනීමෙන් වළකින්න. දුරදිග බලා කටයුතු කළ යුතු සතියක්. ළඟින් ඇසුරු කළ අයෙකුගේ දුරස් වීමක් සිදු වෙන්න පුළුවන්. වගේම Tamante නොගැලපෙන ඇසුරකට ඉඩ හසර යොමු වෙනවා. වෙහෙසි බහුල කටයුතු කාරණාවන් කිහිපයක් යෙදෙන බවක් පෙන්වනවා. හදිසි ගනුදෙනුවකටත් කාලය ඉඩ හසර වෙන් කරන්න සිදු වෙනවා. අපි ඊළඟට ධනු ලග්නයේ වෙතට යොමු වෙනවා. ධනු ලග්නයේ සුබ දවස සඳුදා දිනේ ජය අංක 2 ජය වර්ණයේ ධම් වර්ණය. නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවන කාල සීමාවක්. යන එන තැන වෙනදාට වඩා කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදු වෙනවා. බෙම් සම්බන්ධතාවයක් හේතුවෙන් සිත් වේදන ඇති වෙන්න පුළුවන් කාල සීමාවක්. ගෙදර දොර වෙනස් කරන්නට නැත්නම් අලුත් පදිංචියකට යන්නට
හිත යෙදෙන කටයුතු යෙදෙන කාල සීමාවක්. තීරණ ගැනීමේදී දුරදිග බලා සිතා කටයුතු කළ යුතුයි. අලුත් තනතුරු අපේක්ෂාවන් සිටින අයට රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙලා ඉන්න අයට සුබදායි සතියක්. එමෙන්ම වෙහෙසීම් බහුල රැකියාවේ කටයුතු වලට වෙහෙස කර බව වැඩි වෙන කාල සීමාවක්. වගේම අතේ පයේ හිරි ගතිය වාතාබාධ ඇති වෙලා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න සිදු වෙන කාල සීමාවක්. හදිසි කැපීම් සීරීම් වගේ ශරීරයෙන් ලේ වහණය වෙන තුවාල සිදු වෙන්න පුළුවන්. ඒ වගේම දුරදිග බලා කටයුතු කළ යුතුයි කියන එක නැවතත් අපි සිහි කරන්න කැමතියි. මකර ලග්න හිමියන්ට සුබ දවස බවට පත්වන්නේ බදාදා දිනේ ජය වර්ණයේ ලා කහ වර්ණයේ ජය අංකයේ අංක 3. මකර ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ උරහිස සම්බන්ධ ආබාධයකට කොන්ද සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්න සිදු වෙන්න පුළුවන්. දුරදිග බලා ගන්නා තීරණයන් සාර්ථක කරන වගේම අලුත් පදිංචි බලාපොරොත්තුවක් ඇති වෙනවා. වෙහෙසීම් බහුල සතියක් තමන්ට තිබුණු නීතිමය ගැටලුවක් නීතිමය ප්‍රශ්නයක නිදහස ලැබෙනවා. රැකියාවේ කටයුතු උත්සාහය උනන්දුවෙන් කරගෙන යන සතියක් බවට පත් වෙනවා. අලුත් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් අත ගසන්නට අවස්ථාව උදා කරනවා. දෑතේ මහන්සියෙන් කරන රැකියාවන් සඳහා අලුත් ඉඩ හසරක් අලුත් මාර්ගෝපදේශයක් ලැබෙන කාලයක්. කුඹ ලග්න හිමියන් වෙතට අපි යොමු වන අවසාන වශයෙන් මීන ලග්න හිමියන්ට ඉඩ හසර තබමින් සුබ දවසේ කුඹ ලග්න හිමියන්ගේ ඉරිදා දිනේ ජය අංකයේ අංක 6 ජය වර්ණය දම් වර්ණය. සමේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සෙම් ගෙඩි උගුරේ අමාරු ඇති වෙන්න පුළුවන් කාල සීමාවක්. ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ග වලට ඔන්න අලුත් ඉඩ හසර යොමු වෙනවා. පවුලේ කටයුතු වලදී තමන් මූලිකත්වයේ අරගෙන වෙනදට වඩා තමන්ගේ සංවිධාන ශක්තිය තමන්ගේ මඟ පෙන්වීම අරගෙන කටයුතු කරන කාලයක්. අතමිට මුදල් ගැවසෙන කාලයක් වුණත් වැයපස ඉතාම අධිකයි. විවාහ බලාපොරොත්තුවක් ඉටු වෙන කාල සීමාවක් වන විවාහය සම්බන්ධයෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නට අලුතෙන් සම්බන්ධතාවක් ඇති වෙන්න පුළුවන්. සතිය මැද කාලයේදී දුර ගමනකට සැලසුම් ඇති වෙනවා. රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් අවිවේකීව ගත කරන්නයි සිදු වෙන්නේ කුම්භ ලග්න හිමියන්ට. අවසාන ලග්නයේ වෙතට අපි යොමු වෙනවා. මේ සතිය කොහොමද ගෙවෙන්නේ මීන ලග්න හිමියන්ට? සුබ දවසේ ඉරිදා දිනේ ජය අංකයේ අංක 2 ජය වර්ණය රෝස වර්ණය සහ තැඹිලි වර්ණය. මීන ලග්න හිමියන්ට කොන්ද උරේ සම්බන්ධ ආබාධ වලට ප්‍රතිකාර ලබා ගන්න සිදු වෙන කාල සීමාවක්. තමන්ගේ බඩේ අජීර්ණ වාගේ රෝග ඇති වෙන්න පුළුවන් නිසාවෙන් වෙනදාට වඩා තමන් ගන්න ආහාර පාන පිළිබඳව සැලකිලිමත් විය යුතු කාලයක්. දුර ගමනක් වෙනුවෙන් වෙහෙස කර බවක් ඇති වෙන කාලයක්. නිතර නිතර ආගමික නායකයන් හමුවන්නට ඔවුන්ගින් පිහිට පතන්නට වගේම තමන්ගේ කේන්දර පරීක්ෂා කරන්නට හිත යොමු වෙන කාලයක්. සතිය මැද කාලයේදී ගේ දොර ක්‍රමවත්ව අභ්‍යන්තරේ වෙන්න පුළුවන් බාහිර අලංකාරය වෙන්න පුළුවන් මේ දේ සැලසුමකට අනුව ඊටාම ක්‍රමවත්ව ලස්සන කරන්න ඕනේ කියන අදහස ඇති වෙන කාලයක්. රැකියාවේ ඉදිරි සැලසුම් වෙනුවෙන් තවත් අලුත් දේ කරන්න සිදු වෙන කාලයක්. නව වෙනද ව්‍යාපාරයක් ආරම්භන අවස්ථාව ඇති වෙන ඔන්ලයින් ව්‍යාපාර වෙන්න පුළුවන්. අලුත් ව්‍යාපාර වෙනුවෙන් තමන්ගේ හිත ඇති වෙන හිත යොමු වෙන කාලයක්. අවිවේකීව ජීවිතයේ ගෙවුනත් රැකියාවේ කටයුතු ඊටාම ක්‍රමවත්ව කරගෙන යන සතියක් බවට පත් වෙනවා මේ සතියේ මීන ලග්න හිමියන්ට. මෙලෙසයි මේෂ ලග්නයේ පටන් මීන ලග්න හිමියන්ට මේ සතියේ ගෙවෙන්නේ. මේ සතිය කොයි ආකාරයකින්ද ඔබට ගෙවෙන්නේ කියන වග අපි පැහැදිලි කළේ පොදු පලාපලයක් තුලින් ඔබේ කේන්දරය ජන්මපත්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කිරීමක් තුලින් ඔබේ සියලු පහුගිය කාලේ දැන් අනාගතයේ කියන මේ කාල ත්‍රිත්‍යයන් පිළිබඳව අධ්‍යාපන ශාස්ත්‍රයේ විවාහ ජීවිතයේ සෞඛ්‍ය පිළිබඳව ඔබේ ඉදිරියේ කොයි ආකාරයකින්ද ගෙවෙන්නේ ලැබීම් කොහොමද වැයවීම් කොහොමද තමන්ගේ සිතේ ස්වභාවය කොයි ආකාරයෙන්ද මේ ආකාරයේ පවතින්නේ මේ සියලු දේ දැනගන්නට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපි ඉදිරියේදී අංකයක් ඔබට දැනුම් දෙනවා WhatsApp අංකයක්. ඒ හරහා අපේ සමග සම්බන්ධ වී පෞද්ගලිකව ඔබේ කේන්දරයේ අපේ සමගින් දුරකථන ඇමතුමක් සමග සම්බන්ධ වී සියලු තතු දැනගන්නට හැකියාව තිබෙන බවත් සතුටින් අපි සිහිපත් කරනවා. ඔබ සැමට සුබ සතියක්.